මේ විදිහේ ව්‍යාපාරයක් පටන් ගන්න බය හිතුන්නේ නැද්ද? එකම කැපිටල් එක තමයි මම ගත්ත එක්ස්පීරියන්ස් එක. අපි දැක්ක පහුගිය කාලේ මිරිස් වලට පාම් පිටි කලවම් කරලා අඩු මුදලකට අලෙවි කරනවා. දැන් හුඟක් කට්ටිය රිටයර් වෙනකොට ඒගොල්ලෝ අතේ පොඩි මුදලක් තියෙනවා. හරිද? අපි ඉස්සර ගණන් හැදුවේ පත්‍ර කොල කෑල්ල කරි පෑන් එක ලියලියා. ඒකෝර අපි කැල්කියුලේටර් කරන්නේ නෙමෙයි. කොහොමද මෙච්චර විශ්වාසයෙන් මේකට ඉන්වෙස්ට් කරන්නේ? අපේ සාමාන්‍යයෙන් අපේ හුඟක් දෙනෙක් අපේ ජීවිතේ වයසට යනකොට අපි කාලය ගත කරලා ඉවර වෙනකොට හුඟක් දේවල් give up කරනවා, අතහැරලා දානවා. අලුත් දේවල් පටන් ගන්න හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. මොකද සමහර වෙලාවට වයසයි කියලා, වයස වැඩි කියලා, කාලය ගත වෙලා ඉවරයි කියලා බොහොම ලේසියෙන් දේවල් අතාරින තරුණ පරම්පරාවක් තමයි අපිට දකින්න පුළුවන්. ඉතින් අද බිස්ට්‍රෙච් අපි ඕගොල්ලන්ට අරගෙන ආවේ වෙනස්ම අත්දැකීමක්. අපි මෙච්චර කල් ව්‍යාපාරයක් ආරම්භ කරන තැන ඉඳන් රෙජිස්ටර් කරන තැන ඉඳන් කරගෙන යන අවස්ථාව වෙනකම් ගොඩක් දේවල් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ඉතින් අපි කල්පනා කරා එක්සැම්පල් එකක් විදිහට, උදාහරණ විදිහට මෙතෙන්ට ඒ විදිහට ජීවිතේ අත්හරින්න නැතුව අරමුණක් එක්ක මොනතරම් කාලය ගත වෙලා තිබුණත් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව තමන්ගේ ව්‍යාපාර ජීවිතය ආරම්භ කරලා හදාගෙන ගොඩනගාගෙන යන දක්ෂ අපේ රටේ ව්‍යවසායකයෝ ඔබට හඳුන්වා දෙන්න. ඉතින් අද අපි මේ වගේ එක්කෙනෙක් ඔයගොල්ලෝ හැමෝට අරගෙන අවිලා තියෙනවා. මේ ආයතනයේ නම Aromatic Global Private Limited. සම්පත් ගුණවර්ධන කියන මහත්මයා තමයි මේ ආයතනයේ ෆවුන්ඩර් විදිහට මේ ආයතනයේ මේ බ්‍රෑන්ඩ් එක හඳුන්වා දෙන්නේ. මෙතන තියෙන හොඳම කතාව තමයි මෙතුමා මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ වයස අවුරුදු 50නුත් පස්සේ. අවුරුදු ගාණක් රැකියා ජීවිතයේ අත්දැකීම් ලබාගෙන රැකියා ජීවිතය පෞද්ගලිකංශ රැකියා ජීවිතයක් ගත කරලා තමයි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ නිසා මෙතන වෙනස්ම කතාවක් තියෙනවා අපිට කතා කරන්න. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් අනුත්තර. දැන් මේ ඇහුවට කමක් නැද්ද දන්නේ නැද වයස කීයද? දැන් අවුරුදු 54ක් වෙනවා. 54යි. මං දන්න විදිහට මේ ව්‍යාපාරය ඔබතුමා පටන් ගන්නේ අවුරුදු 50නුත් පස්සේ. අවුරුදු ගාණක් රැකියාවක් කරලා මේ විදිහේ ව්‍යාපාරයක් පටන් ගන්න බය හිතුන්නේ නැද්ද? නෑ, ඒක සාමාන්‍යයෙන් දැන් අවුරුදු මගේ ලයිෆ් එකේදී මං අවුරුදු 23ක් මතක හැටියට අවුරුදු 23ක් වර්ක් කරනවා ප්‍රයිවට් කම්පනීස් තුනක. ඒ ප්‍රයිවට් කම්පනීස් තුනේ ගත්ත එක්ස්පීරියන්ස් එක ඩිෆරන්ස් එක්ස්පීරියන්ස් එක කැපිටලයිස් කරන්න ඕන කියන තැන සෑහෙන කාලෙක ඉඳලා මම අපි හදවතේ තැම්පත් වෙනවා. ඒ වීමත් එක්කලා මම හිතනවා 50 වගේ වෙනකොට දැන් බක්කලා ඇති මම බලන්න ඕනේ මගේ ඕන් මේ බිස්නස් අයිඩියා එකක් ඇක්ටිවේට් කරන්නේ කොහොමද කියන එක තමයි මේ ව්‍යාපාරේ පටන් ගන්නෙ. දැන් හුඟක් කට්ටිය රිටයර් වෙනකොට ඒගොල්ලෝ අතේ පොඩි මුදලක් තියෙනවා. එක්ක පෙන්ෂන් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ ජොබ් එකෙන් හම්බෙච්ච මොනවා හරි ෆන්ඩ් එකක් වෙන්න පුළුවන්. ජීවිත කාලෙම ඉතුරු කරපු දේවල් වෙන්න පුළුවන්. මොනවා හරි සල්ලි ටිකක් අතේ තියෙනවා. අපේ හුඟක් අය හුරු වෙලා තියෙන්නේ සල්ලි ටිකෙන් එක්ක ගෙදරක් ගන්න නැත්නම් වාහනයක් ගන්න නැත්නම් ඉඩමක් අරගෙන පොඩ්ඩක් අර ලයිෆ් එක පොඩ්ඩක් රිලැක්ස් එකේ ගත කරන්න. ඉතින් ඔබතුමා කල්පනා කරනවා රිටයර්මන්ට් ප්ලෑන් එක බිස්නස් එකක් එක්ක ගත කරන්න. ඇයි ඒ වගේ තීරණයකට එන්නේ? ඇත්තටම අනුත්තර එතනදී ඔය කිව්ව විදිහ ග්‍රැටිවිටි එකක්වත් වෙන ෆන්ඩ් එකක්වත් මට කැපිටල් එක විදිහට මෙතන තිබුණේ නැහැ. එකම කැපිටල් එක තමයි මම ගත්ත එක්ස්පීරියන්ස් එක සහ මගේ තියෙන විෂන් එක. ඒක කැපිටලයිස් කරලා බලාගෙන ඒ කියන ගට් ෆීලින් එකත් එක තමයි ව්‍යාපාරේ පටන් ගත්තේ. එහෙම නැතුව ලොකු අපි ජොබ් කරලා earn කරගත්ත ලොකු ෆන්ඩ් එකක් මෙතෙන්දී මේ කැපිටල් එක විදිහට මම ව්‍යාපාරයට ගේන්නේ නැහැ ඉස්සෙල්ලාම. කැපිටල් එකක් විදිහට සල්ලි වලට වැඩිය එක්ස්පීරියන්ස් එක තමයි මේ සඳහා භාවිතා කරේ කියන එක තමයි එතුමගේ අදහස වෙන්නේ. මම හිතනවා දැන් අපිට වෙලාව ඇවිල්ලා තියෙනවා මේක බලාගෙන ඉන්න කට්ටියන්ට, මේක බලාගෙන ඉන්න අයට හුඟක් විශේෂයෙන් අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න බලාගෙන ඉන්න කට්ටිය. ඒ වගේම ව්‍යාපාර මේ වෙනකොට කරගෙන යමින් ඉන්න කට්ටිය. සමහර විට ව්‍යාපාරයක් කරගෙන යන්න අදහසක් තියෙනවා. හැබැයි ඒකට කිසිම මොටිවේෂන් එකක් නැති කට්ටිය මේ වීඩියෝ එක බලාගෙන ඉන්නවා. අපි ඔබතුමාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා කරන්න පොඩි වෙලාවක් වෙන් කරගමු. නිෂ්පාදන ගොඩාක් තියෙනවා. මොනවද මේ නිෂ්පාදන? මොකක්ද ඔබතුමාගේ මේ ව්‍යාපාරය කියලා කතා කරන්න පුළුවන්.
ඔව් අනුත්තරා ඒකට හොඳ ප්‍රවේශයක් මම මේ විදිහට ගන්නම්. දැන් අපි ගත්තාම අපි දැන් මේ වෙනකොට කොළඹ ජොබ් කරන්න ඕන හින්දා මේ පරිසරයේ ජීවත් වුණාට අපි බොහොම ග්‍රාමීය පරිසරවල වල හැදිච්ච වැඩිච්ච උදවිය. රත්නපුරේ වැහැලියගොඩ කියන හිඳුරංගල කියන ග්‍රාමයේ හැදුනේ. එතකොට අපි කුෂිකාර්මික රටාව මේ රටේ මේ සමකයට ආශ්‍රිතව පවතින මේ ශාස්ත්‍රීය භූමියේ වැඩෙන මේ කුෂිකාර්මික ඵල අපි කියන භවභෝග කොයිතරම් මේ පෝෂණීය ගුණයෙන් ගුණත්වයෙන් ඉහළද, ඒ වගේම ලෝක වෙළඳපොලේ කොයිතරම් අපේ මේ ආහාරයන්, ඒ කියන්නේ විශේෂයෙන් මේ තියෙන කුළුබඩු කොයිතරම් දුරට අඳුරගෙන තියද. දැන් අපි ඒක ඕනනම් අපිට අදින්න පුළුවන් 1505 පෘතුගීසි ලංකාවට එන්නෙම මේ තියෙන ලංකාවේ තියෙන කුළුබඩු හොයාගෙන. එතකොට ඒ තරම් අතීතයකට ගිහිල්ලා අපි කියනවා ගෝල්ඩ් වලට සමාන ප්‍රයිස් එකක සිනමන් තිබ්බා කියලා, කුරුඳු තිබ්බා කියලා. එතකොට මේ වගේ අතීතයක් අපිට තියෙන්නේ. ඉතින් අර මම මේකේ මේ ප්‍රවේශයක් විදිහට ගන්නේ අර ග්‍රාමීය පරිසරයේ හැදෙනකොට ඒ පරිසරයේ අපි දැක්ක මේ වගාවන්, ඒ කියන්නේ මේ දේශීය ස්පෙෂලි කුළුබඩු සහ අනිත් භවභෝග කොයිතරම් ගුණාත්මකද, ඒ ගුණාත්මක දේවල් වලින් කරන්න පුළුවන් දේවල් කොච්චරද, ඒක වර්ල්ඩ් මාකට් එකේ කියන්නේ ලෝක වෙළඳපොලේ කොයිතරම් තැනක පොසිෂන් කරන්න පුළුවන්ද, ඒ කියන්නේ ස්ථානගත කරන්න පුළුවන්ද කියන ප්‍රවේශයත් එක තමයි මම මේකට මේ ලොකු විෂන් එකක් එක්ක ව්‍යාපාරෙ නැඹුරු වෙන්නේ. එතකොට අරෝමැටික් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අරෝමා බ්‍රෑන්ඩ් එක යටතේ කුළුබඩු රේන්ජ් එකක් ගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් මේ වෙනකොට මේ අයිටම් 52ක් දක්වා විතර මේ අයිටම් ටික මේ අපි තියෙන වැලියු ඇඩිෂන් කරලා තියෙන වෙරයිටි එක වැඩි කරලා තියෙනවා. හැබැයි පටන් ගන්න කුරුඳු වලින් අපේ බෙස්ට් ප්‍රොඩක්ට් එක වර්ල්ඩ් මාකට් එකේ කියනවා වගේ අපි දන්නවා ඉස්සෙල්ලා සිලෝන් ටී කියන එකට තිබිච්ච නාමය සහ දැන් සිලෝන් සිනමන් කියන එකට තියෙන නාමය කොයිතරම් ප්‍රබලද කියලා. ඉතින් අපි පටන් ගන්න සිනමන් වලින් ඒ ආශ්‍රිතව සිනමන් කුයිල්, සිනමන් ඔයිල්, සිනමන් පවුඩර්, ඒ විදිහට සිනමන් ටී බෑග්ස්, ඒ විදිහට සිනමන් වෙරයිටිස් කීපයක් එක ඒකම අනිත් අපි ගත්තොත් ලංකාවේ ගම්මිරිස්, ඊට පස්සේ මේ පෙපර්, ඊට පස්සේ මේ ස්නට්මේක් වගේ අනිත් රේන්ජ් එක ගත්තාම සහ හර්බ්ස් කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපේ දේශීයව හැදෙන මේ කොළ වර්ග තියෙනවා. ඉතාමත් ගුණදායකයි. ලෝකේ අනිත් ඔය පෝෂණීය හදන ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රීස් වලට යූස් කරන, අනිත් පැත්තෙන් කොස්මැටික්ස් පැත්තට යූස් කරන ඉන්ඩස්ට්‍රීස් වලට යූස් කරන ඒ වගේ හර්බ්ස් කොටසක් තියෙනවා. අපි ඒ ටික විචලන තාක්ෂණය කියන්නේ ඩිහයිඩ්‍රේට් කළා අපි පවුඩර් ෆෝම් එකෙන් සහ ටී බෑග් ෆෝම් එකෙන් ජනතාවට අරන් යනවා. ඒ වගේම ඔයිල් රේන්ජ් එකක්. ඒ කියන්නේ අපේ මේ තියෙන බාණ්ඩ වල ඔයිල් එක්ස්ට්‍රැක්ට් කරන නැතින. ඒ කියන්නේ සිනමන් ඔයිල්, සිට්‍රොනෙල්ලා ඔයිල්, සිනමන් බාක් වල ඒ වගේ ඔයිල් එක්ස්ට්‍රැක්ෂන් නැතින. ඉතින් ওই විදිහට අපි අර කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක සහ මාකට් එකේ තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක එකතු වෙච්ච නිෂ්පාදන පෙළක් අපි මේ වෙනකොට පෙළගස්සමින් ඉන්නවා. දේශීය දේවල් මම හිතන්නේ අවශ්‍ය නැහැ කියලා අයින් කරන දේශීය දේවල් සමහර වෙලාවට අපිට වැලියු එකක් ඇඩ් කරන්න බැහැ කියලා අයින් කරන දේශීය දේවල් වලට තමයි මේ විදිහට ලස්සන වැලියු එකක් ඇඩ් කරලා, ලොකු වැලියු එකක් ඇඩ් කරලා, හොඳ පැකේජින් එකක්, හොඳ බ්‍රෑන්ඩ් එකක් එක්ක හොඳ වැලියු එකක් ඇඩ් කරලා මේ විදිහට වෙළඳපළට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දැන් හුඟක් වෙලාවට මම අහන්න කැමතියි දැන් අපේ විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව හුඟක් වෙලාවට මේ වගේ නිෂ්පාදන අංශයකට යොමු වෙන්න හිතන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ හිතන්නේ මේක කරන්න අමාරුයි සමහර වෙලාවට. ඒ කියන්නේ මේකට වැලියු එකක් ඇඩ් කරලා අපිට මේක මාකට් කරන්න පුළුවන් වෙයිද? මේකට ඩිමාන්ඩ් එකක් හදාගන්න පුළුවන් වෙයිද? වගේ ප්‍රශ්නයක් මේ වගේ නිෂ්පාදන ව්‍යාපාරයකට සම්බන්ධ වෙන නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට එන්න පුළුවන්. දැන් වෙළඳපොළ ඉල්ලුම ගැන කතා කරපු නිසා මේ වගේ නිෂ්පාදන වලට කොහොමද තියෙන ඉල්ලුම සහ ඔබතුමා දැන් මේක කරන නිසා එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ. මේකෙන් ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරන්න පුළුවන්ද කියන එක දැනගන්න කැමතියි. ඔව්. මේකට මට මෙන්න මේ වගේ ආන්සර් එකක් දෙන්න පුළුවන් අනුත්තරා. දැන් අර කියන වගේ තරුණ පරම්පරාව මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැත්නම් අපි මොන දේ වුණත් කරන්න කලින් අමාරුයි. ඒක මේ ස්වභාවය. අපි පටන් ගත්තට පස්සේ ඒකෙන් අපි කැටිලා එක්ස්පීරියන්ස් අරගෙන තමයි මේකේ ඊගාව ස්ටෙප් එකකින් ස්ටෙප් එකට මේක මූව් වෙන්නේ. ඉතින් අපි දකින දේ තමයි ලෝක ප්‍රවණතාවයන් එක්කලා මේ ආහාර ෆුඩ් කියන ඉන්ඩස්ට්‍රි එකේදී
කොයිතරම් රික්වයර්මන්ට් එකක් ඒක ඇවිල්ලා තියෙන්නේ හෙල්ත් ප්‍රශ්නෙත් එක්කනේ. දැන් මේක ගැට ගැහෙන්නේ අපිට මේ වගේ ආහාර රටාවකට අපි නැචරල් සහ කාබනික ආහාර රටාවකට අපි හුරු වෙන්න වෙලා තියෙන්නේ මිනිසුන්ගේ තියෙන හෙල්ත් ප්‍රශ්නෙත් එක්ක සෞඛ්‍ය ගැටලුත් එක්ක. දැන් අපි උදාහරණයකට නිකන් ජස්ට් බලමු. අපි පුංචි කාලේ අපි ඇහැලියගොඩ ටවුන් එකට ආවම අපි දකින්නේ ෆාමසි එකක් හෝ දෙකක්. අද මම හෝමගම ටවුන් එකට එන්නේ නැතුව අතරමඟදී ෆාමසි 10ක් විතර පහු කරගෙන හෝමගම ටවුන් එකට එනවා. මම හිතන්නේ මෙන්න මේ වගේ ප්‍රවණතාවයක්. ඇයි මේ තරමටම සෞඛ්‍ය ගැටලුවක් සෞඛ්‍ය අපේ ආහාර රටාවත් එක්ක මේ කොයිතරම් සෞඛ්‍ය ගැටලු වලට ඒක මඟ පාදලා තියෙනවද කියන එක කියන්නේ මිනිසුන්ගේ ආහාර රටාව කොයිතරම් ඉම්පැක්ට් එකක් වෙලා තියෙද මැල් ප්‍රැක්ටිසස් එක සහ අපි කන ආහාරත් එක්ක අපේ ජීවන රටාවට. ඉතින් මම කියන්නේ අනාගතයේදී සහ වර්තමානයේ සහ අනාගතයේදී මේ අපේ මේ පෝෂදායී ආහාර මේ තියෙන නැචරල් කාබනික ආහාර ලෝකෙ වෙළඳ පොලේ හෝ වේවා ඕනිම තැනක highly demand වෙයි. අනිවාර්යෙන්ම අලුත් නිෂ්පාදන වල තැන තියෙයි. ඒකින්ද කිසිම නිෂ්පාදකයකට සෝ කිසිම ව්‍යවසායයකට මේකට එන්න මැලිකමක් දක්වන්න ඕනේ නැහැ. එන්න ඩෙවලොප් කරලා එන්න ආකාරයේ වෙනස් ආකාරයකට හිතමින් මේක පරිවර්තනීය ක්‍රමවේදයකට හැඩගස්ස ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව් පැහැදිලිවම ඔපචුනිටි එකක් තියෙනවා. මොකද හෙල්ත් ප්‍රශ්නය කියන්නේ සෞඛ්‍ය පැත්තෙන් විශාල වශයෙන් පිරිහීමක් තියෙනවා. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට සිද්ධ වෙනවා මේ වගේ හෙල්දි ප්‍රොඩක්ට්ස් වලට යොමු වෙන්න. ඒක නිසා එතන හොඳ මාකට් එකක් තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මේකේ පවුඩර්ස් තියෙනවා. ඒ වගේම මම දැක්ක මේ ටී බෑග්ස් තියෙනවා. ඊට පස්සේ හැම දෙයක්ම වගේ පවුඩර් කරලා චේන්ජ් කරලා අර තියෙන ස්වභාවය වෙනස් තත්වයකට පත් කරලා තමයි නිෂ්පාදනයක් බවට පත් කරලා තියෙන්නේ. මේවා අතින්ද කරන්නේ මේකෙදී අනුත්තර මම හිතන්නේ දැන් අපි අතින්ද කරන්න කියන එකේදී අපිට වර්තමානයේ වෙනකොට වුඩ් ඉන්ඩස්ට්‍රි එකේදී ඕනිම ඉන්ඩස්ට්‍රි එකට අදාළයි අපිට ගන්න පුළුවන් හැම තැනකම ඒ තාක්ෂණය ගන්න ඕනේ. අපි අද වර්තමානයේ කතා කරන AI තාක්ෂණය මේ ගන්න නැතුව අපි ඒකෙන් බැහැරව අපිට කතා කරන්න බෑනේ. හරිද? අපි ඉස්සර ගණන් හැදුවේ පතර කොල කෑල්ලක හරි පෑනක ලියලියා. ඒකට අපි කැල්කියුලේටර් කරන්නේ නෙමෙයි. අපි කැල්කියුලේටර් ආවට පස්සේ අපි ආයි අත ලියලියා ගණන් කරන්නේ නැහැනේ. ඒ වගේ අපි අද AI තාක්ෂණය යූස් කරනවා වගේ මේ ඉන්ඩස්ට්‍රි එකටත් අනිවාර්යයෙන්ම ওই කියන තාක්ෂණය බද්ධ වෙන්න ඕනි. ඒ තාක්ෂණය බද්ධ වෙනකොට දැන් අපි විශේෂයෙන් අරෝමා එකේදී මේකට විසඳුම් දෙයක් හොයලා තියෙනවා. එකක් තමයි ඩිහයිඩ්‍රේෂන් ප්‍රොසෙස් එකේදී. ඒ කියන්නේ විචලන තාක්ෂණයේදී කොයිතරම් හොඳට ඒක විචලනය වෙන්න ඕන නම් ඒකේ නියුට්‍රිෂන් ඒකේ අරෝමා එක අනිත් පැත්තෙන් මේකේ තියෙන හොඳ ගුණාංග ආරක්ෂා කරන්න පෝෂදායීත්වය ආරක්ෂා කරන්න ඕන නම් කොයිතරම් හොඳට විජුවල් තාක්ෂණය කරන්න ඕනද කියලා අපි ඒකට මැෂින්ස් අරන් ගෙන්නලා තියෙනවා. ඒකම ග්‍රයින්ඩ් කරනකොට කොයි ආකාරයකට ග්‍රයින්ඩ් වෙන්න ඕනිද මේවා තියෙන ගුණත් ආරක්ෂා වෙන්න ඕනද කියලා ඉතින් අපි කූලින් ග්‍රයින්ඩින් කියන මෙතඩ් එක යූස් කරනවා. ඉතින් මෙන්න මේ වගේ තාක්ෂණයේ අලුත් දේවල් අපි මොනවාද අපි එකට කියන්නේ මේ කම්බයින් කරගෙන තියෙනවා මේ අපේ නිෂ්පාදන ක්‍රියාවලියට. ඉස්සර වගේ අතින් කරන්න අවශ්‍ය නැහැ. ඒකට තාක්ෂණය යොදා ගන්නවා කියලා කියන්නේ. එතකොට මැෂින්ස් තියනවද ෆැක්ටරි එකේ ගෙන්නලා තියනවද? ඒවට ඉන්වෙස්ට් කරනවද ඔබතුමා? අනිවාර්යෙන්ම. දැන් අපි ඇත්තට මේ වෙනකොට මැෂින්ස් අපි කීපයක්ම ගෙන්නලා තියෙනවා. ගෙන්නලා අපි දැනට භාවිතා කරනවා. ඒ වගේම එන්න අපිට මේ process අපිට හයිජෙනිකලි කරගන්න ඕනි කරන මැෂින්ස් අපි ගෙන්නන්න අනිවාර්යෙන්ම මේකට පෙළඹෙනවා. ඒ කියන්නේ අපේ මිනිස්ත්‍රමය අඩුවෙන් යූස් කරලා මේකේ ක්වොලිටි එක වැඩි කිරීම සඳහා අපිට ගන්න තියෙන ක්‍රියාමාර්ගයක් විදිහට අපි අනිවාර්යෙන්ම මැෂින්ස් යූස් කරන්න වෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නයක් දැන් අපි සාමාන්‍ය මැෂින් එකක් ගෙනනවා කිව්වහම ඒක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. ඒකට ගොඩක් ඉන්වෙස්ට් කරන්න වෙනවා, සල්ලි දාන්න වෙනවා. එතකොට සමහර විට ඔබතුමා ඉතුරු කරලා තියෙන සල්ලි වෙන්න පුළුවන්, නැත්නම් ලෝන්ස් වෙන්න පුළුවන්. මම දන්නේ මොනම හරි ක්‍රමවේදයකට ඔකට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේනේ. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් සැලකිය යුතු මට්ටමක. කොහොමද විශ්වාස කරන්නේ මේ කරන ඉන්වෙස්ට්මන්ට් එකට මැෂින් එකක් ගෙන්නලා මේ ප්‍රොසෙස් එක අප් කරනවා, next level එකට ගේනවා. එතකොට ප්‍රොෆිට් එකක් එන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. කොහොමද මෙච්චර විශ්වාසයෙන් මේකට ඉන්වෙස්ට් කරන්නේ? දැන් රට වැටෙනවා කියලා එක පැත්තකින් කියනවා, කිසි කෙනෙකුට විශ්වාසයක් නැහැ ව්‍යාපාරයක් පටන් ගන්නවද නැද්ද කියලා හිතා ගන්න බැරි කාලයක තමයි මේ මැෂින්ස් වලට ඉන්වෙස්ට් කරලා මේ විදිහේ next level එකට බිස්නස් එක ගන්න උත්සාහ කරන්නේ. නැන්නේ රිස්කි නැද්ද? මේ රිස්ක් එක දරා ගන්න පුළුවන්.
බිස්නස් එක කියන්නේම රිස්ක් එකක් නේ. ඒ කියන්නේ කිසි ඉෂුව එකක් නෑ. මම නම් කියන්නේ දැන් මම මේ ව්‍යාපාරේ පටන් ගන්න කාලෙම අනුත්තරා බලන්න දැන් අවුරුදු 4කට කලින් අපි කොතනද හිටියේ අපි මේ මොනවාද කොවිඩ් අසංගතය හරිද ඊට පස්සේ අපි දන්නවා ඊට කලින් අපේ රටට තිබිච්ච අනිත් ආර්ථික ප්‍රශ්න සහ පසුබෑම් ඉකොනොමික් මේ පසුබෑම අපි දන්නවනේ ඉතින් මේ ඔක්කොම තියෙනවා හැබැයි අපි ඒ ඔක්කොටම බ්ලේම් කර බ්ලේම් ගේම් එකක් ප්ලේ කරනවද මේකත් එක්ක මේ රිස්ක් එක අරගෙන මේකත් එක්ක ඉන්නවද දැන් ඇත්තටම මේ වෙනකොට අපි බැලුවාම අපේ ව්‍යාපාරයේ අපි දවසින් දවස මේක ISO අරන් HACCP GMP වගේ සර්ටිෆිකේෂන්ස් අරගෙන යම්කිසි ප්‍රොසෙස් එකක් හදාගෙන පුංචි කම්පැනියක් වුණා අපි මේ ප්‍රොසෙස් එකේ යනවා. බයි අපි අර කියනවා වගේ මේක අර මේ බ්ලූ චිප් කම්පැනියක් නෙමෙයිනේ තාම. රයිට් එතකොට අපි මේකේ ඩිපෙන්ඩ් කරගෙන ඉන්නවා. ඒක තමයි ප්‍රධානම දේ මම මොනිම ව්‍යවසායකට කියන්නේ මේකේ ඩිපෙන්ඩ් කරලා තමයි කොතනදී හරි අපිට මේක ටර්න් කරන්න හම්බෙයි. ඒ ටර්න් කරනකම් අපි මේක ඩිපෙන්ඩ් කරන එක තමයි ව්‍යාපාරික දක්ෂතාවය. අතන මම මේ වෙනකොට කරලා තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් බොහොම ස්ලෝ මූවින් එකක් තියෙන්නේ. ඒකෙදි අපි ස්ටඩි අර මොකක් හරි අර කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් එක කයිසන් කියලා අපි ජපාන් වල ඉගෙන ගන්න YSS වල ඒ වගේ මේක කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඒක තමයි ඒකෙදි අනිත් පැත්ත මම කියන්න ඕනේ. මේ සක්සස් කියලා කියන්නේ ඩිසිප්ලින් ඇක්ටිවිටීස් අපි ඇත්තටම පිළිගන්න ඕනේ මේ ඕනිම කෙනෙකුට මොන හරි විවේචනය කර එක දේවල් එක ස්ටෝරිස් එක බ්ලේම් ගේම් එක මේ ව්‍යාපාරික ඩිස්කෂන් තියන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ එතන නෙමෙයි තැන අපිට සක්සස් කියලා කියන්නේ ඇක්ටිවිටීස් එක ඩිසිප්ලින් ඇක්ටිවිටීස් ඕනේ. දැන් අතන මගේ ව්‍යාපාරේ මගේ තියෙන්නේ ඩිසිප්ලින් ඇක්ටිවිටීස් එක. එතකොට මම බොහොම ස්ලෝලි ඒ ඩිසිප්ලින් ඇක්ටිවිටීස් ටික කර ඉන්නවා. එතකොට ඉන්හාර මේක අපි හිතනවා වගේ මේක මේ හම්බෙන් සිද්ධියක් නෙමෙයි. ඩිසිප්ලින් ඇක්ටිවිටීස් වල ප්‍රතිඵලයක් මේ බිස්නස් එක ග්‍රෝ වෙනවා කියන්නේ. දැන් මෙතන සඳහන් කරා මේකට ISO වගේ සර්ටිෆිකේට් අරගෙන තියෙනවා ඒ වගේම මේවා රෙජිස්ටර් කරන්න ඕනේ විශේෂයෙන් මෙතන ෆුඩ් ඒ කියන්නේ ආහාර පැත්තට යන්නේ එතකොට ගොඩක් මේක චෙක් වෙනවා ඊට පස්සේ පරීක්ෂණයට ලක් වෙනවා ඇත්තටම ලංකාවේ නීති පැත්ත මේකට ගොඩක් තදයි මොනවද මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක ඊට පස්සේ මේ සර්ටිෆිකේට් ලබා ගන්නකොට මම හිතන්නේ මේක ගොඩක් තැන්වල ලියාපදිංචි කරලා තියෙනවා එතකොට එතනදී ඒ ආපු චැලෙන්ජස් මොනවද සහ ඒවට මුහුණ දුන්නේ කොහොමද සහ ඒ process එක මේ ලංකාවේ ලේසි නෑ හැමෝම කියන්නේ පටන් ගන්න හුඟක් මේ වගේ දෙයක් ආරම්භ කරන්න නෙගටිව් වෙන්න හේතුවක් තමයි මේ process එකේ තියෙන සංකීර්ණතාවය. ඒකට කොහොමද ඔබතුමා මුහුණ දුන්නේ කියන එක දැනගන්න. ඔව් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සෑහෙන ටිකක් එකතු කරලා මම අහන්නේ. එතකොට මට කියන්න තියෙන්නේ අනුත්තර මෙහෙමයි දැන් අපි දන්නවා දැන් ඉස්සර මිනිස්සු ව්‍යාපාර පටන් ගන්නකොට අපි හිතමු තේ කොළ කියලා ටී කියලා ගත්තාම ටී ෆැක්ටරි එකකින් තේ කොළ ටිකක් ගෙනහැල්ලා ගෙදර පැක් කරලා විකුණනවා. එහෙම කරන්න පුළුවන්ද? අපිට ප්‍රොඩක්ට්ස් දෙකක් ඒ කියන්නේ අයිටම් දෙකක් මිස් කළා අපිට නිෂ්පාදනයක් කරන්න පුළුවන්ද? ඔය කියන නීතිමය පැත්ත. ඇත්තටම ලංකාවේ ආහාර ෆුඩ් ඇක්ට් එකේ හැටියට ආහාර පනතේ හැටියට අපිට ලුණුවත් සීනිවත් ප්‍රොඩක්ට් එකකට එකතු කරන්න බෑ. ඒක හරියට ටෙස්ටින් කරලා ඒකේ කොයි විදිහේ percentageද ඒක කොයි විදිහට harmful වෙනවද බොඩි එකට කියන එක මේක කරලා හරියටම අපි ටෙස්ටින් කරලා ගන්න නැතුව කරන්න බෑ. ඒ කියන්නේ අපිට ඕන විදිහට බිස්නස් කරන්න බෑ. ඇත්තටම දැන් ටී බෝඩ් එකෙන් දාලා තියෙන රෙජිස්ට්‍රේෂන් එක අරගෙන කන්ට්‍රෝල්ස් එක තමයි ටී ඉන්ඩස්ට්‍රි එක හැදෙන්න ඕනේ. මෙතන ගෙදර පැක් කරලා ගෙදර දාලා මේ විදිහට ඉන්ඩස්ට්‍රීස් කරන්න බෑ. අර ප්‍රේමක තියෙන. එතනම දැන් ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ අර අපි දකිනවා දැන් PHI level එකෙන් ප්‍රාදේශ සභාවෙන් ওই විදිහට පොඩි කන්ඩිෂන්ස් දානවා. මේ ටික අවුල් තියෙනවා. හැබැයි අපේ රටේ කොයිතරම් මේ සුළු හා මධ්‍ය පරිපාලන හෝ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයේද කර්මාන්ත ශ්‍රේෂ්ඨයට අත හිත දෙන්න සුච්ච රාජ්‍ය ආයතන ප්‍රමාණයක් තියෙනවාද? අපි ওই ටික මම හිතන්නේ ওই ටික මේ පුළුවන් තරම් පුළුල් සංවිධිත වෙලා මේ තියෙන ගැටලු ටික ලෙහෙලා මේ ව්‍යාපාරිකයන්ට අත හිත දීමක් සිදු කරන්න ඕනි කියන එක. මොකද ওই තියෙන ගැටලු ඒ කියන්නේ අපි ගමු මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට රෙජිස්ට්‍රේෂන් එකේ ඉඳලා ඊට පස්සේ ඒක පස්සේ මේක කොහොමද හැදෙන්න ඕනේ ආව දැනුවත් කරන්න ඕන කොහොමද නැතුව අර කෙනෙකුට හිතිච්ච ගමන් මේක කරන්න බෑනේ. මම කිව්වේ මම මේක පටන් ගන්නෙ මගේ තියෙන අවුරුදු 23ක අත්දැකීම් ගොන්නත් එක්කනේ. එතකොට මම දන්නවා මේක කරන්න ඕනි ක්‍රමය කොහොමද කියලා. එහෙම නැතුව කෙනෙකුට පටන් ගන්න ව්‍යාපාරයක් පටන් ගන්න මම කියන අත්දැකීම් නැති කෙනෙකුට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්න
ප්‍රේම්වර්ක් එක ගැන දැනුවත් කිරීම රාජ්‍ය ආයතන වලින් සිද්ධ විය යුතුයි. මේ නිෂ්පාදනයේ මිල තීරණය කිරීම ගැනත් අපි ටිකක් කතා කරමු. මොකද දැන් අපි දන්නවා දැන් එළියේ කඩෙත් මිරිස් තියෙනවා සමහර වෙලාවට. අපි දැක්ක පහුගිය කාලේ මිරිස් වලට පාන් පිටි කලවම් කරලා අඩු මුදලකට අලෙවි කරනවා. එතකොට ඒ වගේ මෙතන තියෙන නිෂ්පාදනම වෙළඳපොලේ තියෙන්නත් පුළුවන්. එතකොට මෙතන තියෙන නිෂ්පාදනය ඔබතුමාගේ ආයතනය ඔබතුමාගේ නිෂ්පාදන ව්‍යාපාරය ඒකට ඔබතුමා ආදරේ. එතකොට මේ නිෂ්පාදනය මේ ප්‍රොඩක්ට් එක අනිත් වෙළඳපොලේ තියෙන නිෂ්පාදනයෙන් විශේෂීකරණය කරන්න විශේෂ එකක් කරන්න ස්පෙෂල් කරන්න මොනවද කරලා තියෙන්නේ? මොකක්ද දැන් මේක බලන කස්ටමර් කෙනෙක් වෙන්න පුළුවන් පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන් මේකේ බලන කෙනෙකුට මොකක්ද මේකේ තියෙන විශේෂත්වය කියලා හිතෙන්න පුළුවන්. අපි කතා කරමු මොකද්ද මේකේ තියෙන විශේෂත්වය ගැන කියන වෙළඳපොලේ තියෙන නිෂ්පාදනයත් එක්ක සහ මිල පිළිබඳව වෙළඳපොලේ තියෙන මිල ගත්තම දැන් අපි දන්නවා දැන් මෙතන දේශීය සහ ඒ වගේම හෙල්දි විදිහට මෙතන හදන. එතන අනිවාර්යයෙන්ම අර තියෙන මිලට දෙන්න බැරි වෙන්න පුළුවන්. එතකොට එතන මිලෙත් වෙනසක් තියෙනවා. මේ ඩිෆරන්ස් එක ගැන අපි කතා කරමු. ඒකට මට අනුත්තරාට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට හොඳ මාකට් පැත්තෙන් සහ ප්‍රැක්ටිකල් පැත්තෙන්. අපි යමුකෝ දැන් මිරිස් චිලි පවුඩර් හුඟක් අපේ ලංකාවේ යූස් කරනවා සෑහෙන ප්‍රමාණයක්. චිලි හුඟ වෙලාවට ලංකාවේ මේ වගා කරලා අපිට පරිභෝජනය රටාවට ගන්න තරමට තාම අපේ මේ නිෂ්පාදනය ප්‍රබල නැහැ. අපි ඉන්දියාවෙන් ගේනවා. එතකොට දැන් අපි ගමු මම මේක බොහොම වක්කීමෙන් කියනවා. චෙක් කරන්න පුළුවන් ඕන කෙනෙකුට පාරිභෝගික අධිකාරිය සහ ඕනම ආයතනයකට. දැන් කොළඹ නම්බර් 1 මේ වෙනකොට චිලි අපි හිතමු නම්බර් 1 එක 1100 චිලි එක කියලා. 1100 රුපී 1 කිලෝ ප්‍රයිස්. එතකොට අපි ගත්තම නම්බර් 2 මේක අපි 950 or 900 කියමුකෝ. right මේක assumption සාමාන්‍ය realistic figures වලට ළඟයි. එතකොට 900 කියමුකෝ. එතකොට අනුත්තරාට පිටකොටු ගියොත් තියෙනවනේ අපේ මොනවාද අර පාක් කරන ඒරියා එක මොකද මඩ පාක් කියලා අපි කියන්නේ. ඒ කලම්බු තියෙන මඩ පාක් එකේ ගියාම අපිට පේනවා කරත්ත පිටින් නිව කරලා මිරිස් කුඩු පැකට් තරම් යනවා රට වටේ බෙදන්න ලෝටි වලින් සහ කන්ටේනර්ස් ඇවිල්ලා. එතකොට මම ඕකේ පොඩි මම මේ මුල ගිය කාලෙත් මම මේක හොඳ ඇහැක් දාලා මේක හැමදාම බැලුවාම මිරිස් කිලෝ එක 1100 නම්බර් 1 නම්බර් 2 200යි. දැන් අපි ඒක ගෙනල්ලා නැටි කරලා ඕදලා ප්‍රොසෙස් කරලා ලස්සනට මේ අපි ඒක අවුවේ වේලන්නේ නැතුව ඩීහයිඩ්‍රේට් කරලා අර කූලින් ග්‍රයින්ඩ් වල ග්‍රයින්ඩ් කරලා රෙඩ් කලර් එකකට ගහනවා. එතකොට අපිට ඩයි දාන්නවත් කිසි දෙයක් එකතු කරන්න ඇඩ්වර්ටයිස්මන්ට් මුකුත් නැහැ. හොඳට අපි මේකක් කරනවා. එතකොට අපේ ප්‍රයිස් එක 1100 එක අපි ගේන්නේ නම්බර් 2 ගේන්නෙත් නැහැ. එතකොට අපි 1100 එක ගෙනහම අපිට කුරු කරන්නත් අපි තව රුපියල් 150ක් තියලා නැටි කඩන්නත් තව අපි නැටි කළා ක්ලීන් කරලා මේ ප්‍රොසෙස් එකට තිබ්බට පස්සේ අපේ ප්‍රයිස් එක අපේ කොස්ට් ප්‍රයිස් එක යනවා රුපියල් 1450ක් දාපන් ප්‍රයිසින් ගැන අපි දැන් ඇනලයිස් කරලා ගන්න කොහොමද කොස්ට් ප්ලස් ප්‍රයිසින් අපි ඉගෙන ගත්ත ප්‍රයිසින් මෙතන තියෙනවනේ. එතකොට කොහොමද වෙන්නේ කියලා. එතකොට කොස්ට් එක ප්ලස් ප්‍රයිසින් එන්න ඕන විදියට. හැබැයි අර දැන් මම ආය යනවා අර කතාවට පිටකොටුවට ගියාම මම දකිනවා අර මේ අර තියෙන මිරිස් කරල් වල අර ප්‍රයිසස් තියෙනවා. මගේ ප්‍රොඩක්ෂන් එකේ කොස්ට් එක මෙච්චර වෙනවා. මගේ ප්‍රයිස් එක මාකට් මේ යනවා. හැබැයි අනුත්තරට අද පිටකොටුවට ගියොත් බල්කයක් ගන්නවා නම් මිරිස් කුඩු ගන්න පුළුවන් රුපියල් 700 විතර ඉඳලා. කොහොමද එහෙම වෙන්නේ? ඒක තමයි චැලෙන්ජ් එක. ඒ කියන්නේ අනිවාර්යෙන් ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩු කරන්න බොහොම වක්කීමෙන් කියන්නේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක අර විදිහට නම්බර් 2 වලින් පවුඩර් කළත් ග්‍රයින්ඩින් කොස්ට් එකයි ලේබර් කොස්ට් එකකුයි ආවොත් එහෙම දෙන්න බෑ. එතකොට අනිවාර්යෙන්ම අරක මික්සින් එකක් තියෙනවා කියන එක අනිවාර්යෙන් ඕනි කෙනෙකුට පැහැදිලි. මොනවා එක කුඩු වෙලා තියෙනවද කියන එක. ඉතින් ඕක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ පරිභෝජන රටාවේ අර වැඩි වශයෙන්ම මිරිස් කුඩු විදිහට ගන්න රටාව. අපි කතා කරන්නේ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න ඉන්න තරුණ වේවා එහෙම නැත්නම් වැඩිහිටි වේවා ඕනෑම ව්‍යාපාරයක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න ආසාවෙන් ඉන්න ඔඩියන්ස් එකට. ඒ වගේම ව්‍යාපාර දැනට කරගෙන යන ඔඩියන්ස් එකට. ඉතින් මේ හැමෝටම අපි විස්ටර් හරහා අපි කතා කරනවා. ඉතින් කෙනෙකුට ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ප්‍රධානතම අභියෝගය තමයි මේක පටන් ගන්න මානසික සූදානම හදාගන්න එක. ඒ කියන්නේ ඉස්සල්ලාම Tamanට හිතෙන්න ඕනේ මේ දේ කරන්න ඕනේ, මේ දේ පටන් ගන්න ඕනේ, මේක මට පුළුවන් කියන ඒ ෆීලින් එක එන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතුරු වැඩ ටික පටන් ගන්න. මොනවා වුණත් මේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක එතන චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් අපි ලංකාවේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක් ළඟ තියාගෙන මම කතා කරන්න ඕනේ නැහැ. මම කැමැති දැනගන්න ඔබතුමාට
මේ ව්‍යාපාරය ස්ටාර්ට් කරනකොට පටන් ගන්නකොට ආපු ලොකුම චැලෙන්ජ් එක මොකක්ද කියලා? වනුත්තර ඉතින්දී එකම චැලෙන්ජ් එක ලොකුම චැලෙන්ජ් එක කියලා තෝරගන්නකොට එකපාරට එකපාරට ආපු චැලෙන්ජ් කීපයත් එක්ක එකපාරට පෙළගස්ස ගන්න අමාරුයි. කොහොමද දැන් අපිට මෙහෙම මට ස්ටාර්ට් එකක් ඔකට ගන්න පුළුවන් දැන් අපි ආලා තියෙන ඉනිෂියේටිව්ස් හබ් ඩන් කියලා පටන් ගන්නවා කියන්නේ භාගයක්ම ඉවරයි කියලා. ඉතින් පටන් ගන්න භාගයක් ඉවර කරගන්න ඒකෙදි මයින්ඩ් සෙට් එක ආවහම එළියට එන්නෙම මාකට් එක. මම හිතන්නේ ලොකුම චැලෙන්ජ් එක තමයි මාකටිං. මාකට් කරන්නේ කොහොමද මේක කියන්නේ. එතනින් ආවොත් අපිට මේ මාකට් එක කියන එක හරියටම අර අපි කියන්නේ මේ මාකට් එකේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න මොකක්ද අපි දෙන්න ඕනේ කියන එක අඳුරගන්න එක තමයි චැලෙන්ජ් එක. ඒක චැලෙන්ජ් එක අඳුරගත්තොත් ඊට මෙහා අපි කතා කරන ඔය බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් ඒ කියන්නේ පිටිපස්සට තියෙන නිෂ්පාදන කාර්යයේ ඉඳලා කරන්න තියෙන වැඩ කටයුතු ටික එකින් පෙළගස්ස ගන්න පුළුවන්. මුල් චැලෙන්ජ් එක විදිහට මම දකින්නේ මාකට් එක. මාකට් එක කොයි විදිහටද කස්ටමර්ගේ මේ සැටිස්ෆැක්ෂන් වෙන විදිය කොයි විදිහට ෆුල්ෆිල් කරන්න කියන එක අඳුර ගැනීම තමයි චැලෙන්ජ් එක. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට විශේෂයෙන් නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ ලොකු චැලෙන්ජ් එකක් විදිහට තමයි ගන්නෙ. මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙකුට අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙකුට මේක කරගෙන යන පටන් ගත්ත ව්‍යවසායකයෙක් විදිහට මොනවද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ලෝකේ පොටෙන්ෂල් එක ගත්තාම දේවල් වල හරි දැන් අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරන මේ වර්තමාන පරම්පරාවේ ලෝකේ තියෙන පොටෙන්ෂල් එක මේ ඒක ඇබ්නෝමල් කියලා කියන්න වෙන්නේ මට. ඒ කියන්නේ අසාමාන්‍ය කොයිතරම් ප්‍රමාණයක් තියද එක දේවල් කරන්න. ඒ කරන්න ක්‍රමයක් මොකක්ද? ඒ කියන්නේ මෙතඩ් එක මොකක්ද? අපි කරන මම කරන ක්‍රමයක මොකක්ද? ඩිෆරන්ෂিয়েට් කරන්න කියන්නේ මම එක උදාහරණයකට ගන්නම් කොපි. දැන් කොපි වර්ල්ඩ් මාකට් එකේ හොඳම විකිනෙන ප්‍රොඩක්ට් එකක් තමයි කොපි කියන්නේ 10 නම්බර් 10 මේ අතර ප්‍රොඩක්ට් 10 අතර තියෙන එක. දැන් ලෝකේ අපි දන්නවා කොපි වලින් අයිටම් එකක් ගත්තාම අපි කේක් වලට කොපි දාලා කොපි කේක් කියනවා. ඊට පස්සේ නෙස්කැෆේ කියනවා. ඊට පස්සේ අපි මොන හරි තව කොපි වර්ග අපි කැපිචිනෝ කියයි මොන හරි ක්‍රමයෙන් හදලා තියෙනවා. අනුතර හිතනවාද කොපි වලට බ්‍රෑන්ඩ් ඒ කියන්නේ මේ විදිහට වෙරයිටිස් 800ක් ලෝකෙ මේ වෙනකොට තියෙනවා කියලා. හිතා ගන්න. ඉතින් හිතන්න මේ විදිහේ අපිට මේ තියෙන නිෂ්පාදන සහ මේ තියෙන මම කතා කරන්නේ පොටෙන්ෂල් එක ගැන. දැන් කොපි වලින් අයිටම් 800ක ඩිෆරන්ෂিয়েට් කරන්න, ඩිෆරන්ට් ප්‍රොඩක්ට් ක්‍රියේට් කරන්න, ඉනෝවේට් කරන්න මිනිස්සු සමත් වෙලා තියෙනවා නම් තව ඒක මේ 800 නෙමෙයි 810 දක්වා යන්න පුළුවන් තත්ත්වයක් තියෙන. ඉතින් හැම නිෂ්පාදනයකටම මේ පොටෙන්ෂල් එක තියෙනවා. මම කියන්නේ ඔන්නෝක හරියට මේ අයිඩෙන්ටිෆයි කරගන්න, රෙකග්නයිස් කරගන්න මොකද්ද මේ අනාගතයේදී අද සහ අනාගතයේදී ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතයේදී ඇති වෙන්න පුළුවන් ඩිමාන්ඩ් එක මොකද්ද කියන එක අද ફોකස් කරගෙන අද තීරණය කරගන්න පුළුවන් නම් මේ බිස්නස් එක ඉන්න අයට සහ කරන්න කැමැත්තක් තියෙන විෂන් එකක් තියෙන මිනිස්සුන්ට ඕන තරම් දේවල් කරන්න පුළුවන් කියන එක ගැන මම ධෛර්යයක් සහ උදාහරණයක් සපයනවා. ඔව්. ඉතින් මේ වගේ නිෂ්පාදන ව්‍යාපාරයකට එන්ට වෙන්න ආසාවෙන් ඉන්න, කැමැත්තෙන් ඉන්න, බයෙන් ඉන්න අය වෙනුවෙන් තමයි කතා කරේ කොච්චර පොටෙන්ෂල් එකක් තියෙනවද කියන එක. අවසාන වශයෙන් මේ නිෂ්පාදන හරිම ආකර්ශනීයයි. බැලු බැලමට හොඳ වැලියු එකක් ඇඩ් කරලා තියෙනවා. තාක්ෂණිකව ඒ වැඩේ කරලා තියෙන බව නම් පේනවා. මේක බලාගෙන ඉන්න කෙනෙකුට මේ නිෂ්පාදන මිලදී ගන්න ඕන නම් healthy products මේ නිෂ්පාදන රේන්ජ් එක මිලදී ගන්න ඕන නම් කොහොමද ගන්න පුළුවන්? ඇත්තටම ඉස්සෙල්ලාම අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිව ඩිරෙක්ට්ලි අපේ ෆැක්ටරි අවුට්ලට් එක තියෙන්නේ කඩුවෙල නවගමුව. අපිව එන්න පුළුවන්. ඊට අමතරව අපේ වෙබ්සයිට් එක තියෙනවා www.aromaticglobal.lk. එහෙම නැත්නම් අපේ ඊමේල් තියෙනවා. අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. WhatsApp message එකෙන් අපිව කන්ටැක්ට් කරලා අපින් ඩිරෙක්ට්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උත්සාහ කරනවා ලංකාවේ ඕගනික් සුපර් මාකට් කියන රේන්ජ් එකේ සහ යම් කිසි සුපර් මාකට් රේන්ජ් එකක මේ ප්‍රොඩක්ට් එක කස්ටමර් අතරට ගෙනියන්න ඊට වැඩියම අපි උත්සාහ කරන්නේ ඔන්ලයින් මට්ටමින් කස්ටමර්ට ඩිරෙක්ට්ලි හොඳ ඩිස්කවුන්ට් එකක් එක්ක
ප්‍රොඩක්ට් එක දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න. ඉතින් හැම වෙලෙම අපි ලෑස්ති අපේ knowledge එක සහ අපිට අර බිස්නස් එකත් එක්කට එහා ගිය උමනාවක් අපේ මේ හදවත්වල තියෙනවා. ඒක තමයි දේශීය මිනිසුන්ට යම්කිසි පෝෂදායී ගුණත්වයෙන් යුතු අරෝමා එකත් එක්ක තියෙන නියුට්‍රිෂන් ෆැක්ටර්ස් මේ රැඳිච්ච ප්‍රොඩක්ට් එකක් ගන්න දෙන්න ඕනි කියන එක හෙල්ත් පැත්තට මේ තියෙන අර මම කතා කරපු මේ අපේ ලයිෆ් එකේ මේ තියෙන මේ සෞඛ්‍යමය ගැටලු වලට කොයි ආකාරයකටද ආහාර රටාවකින් අපිට උත්තර හොයන්න පුළුවන්ද කියන එකට. ඉතින් ඒ හින්දා ඒ හැමෝම අපිව ඩිරෙක්ට්ලි සම්බන්ධ කරගෙන අපිත් එක්ක මේ දැනුම බෙදාගෙන අපේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා. හරි බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණාට දැනුම බෙදාගත්තට කතා කරාට. මොකද අපිට අවශ්‍ය වෙන්නේ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න ඉන්න අලුත් ව්‍යාපාරිකයින්ව දිනමත් කරන්න. ඒ වගේම අලුත් ව්‍යවසායකයෝ පිරිසක් රටේ හදන්න. ඒ වෙනුවෙන් අපි යම්කිසි කාර්යයක් කරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඒ කාර්යය තමයි විස්තරහට දිගින් දිගටම දිගුවක් විදිහට කරගෙන යන්නේ. ඉතින් අපි ඔයගලන්ට කියනවා මේ නිෂ්පාදන අර කියපු විදිහට මිලදී ගන්න පුළුවන්. අපි contact numbers ඔක්කොම ඔයගලන්ට ලබා දෙන්න. ඒකත් එක්ක අපේ බිස්නස් channel එකත් follow කරලා subscribe කරලා තියාගන්න.